මධ්‍යම පිලිපීනයට ප්‍රබල භූකම්පන තත්ත්වයක් හටගෙන තිබෙනවා. එය රිච්ටර් මාපකයේ 6.9ක ප්‍රබලත්වයකින් යුතු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. පිලිපීනයේ සෙම්බු නගරයේ වෙරළට ඔබ්බෙන් මෙම භූකම්පනය සිදුව තිබෙනවා. Jesus, Jesus, no, oh my God, Lord, Jesus Christ, please, lang, naglinog lang, Jesus Christ, Jesus. භූකම්පනයේ හේතුවෙන් මේ වන පිට පුද්ගලයන් 60කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ. එසේම පුද්ගලයන් 147 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවද වාර්තා වනවා. භූකම්පනයේ හේතුවෙන් කඩා වැටුණු ගොඩනැගිලිවල සුන්පුන් අතර සිරවී සිටින පුද්ගලයන් බේරා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදුවන බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ. කෙසේ වෙතත් මියගිය සහ තුවාල ලැබූ සංඛ්‍යාව ඉහළ යා හැකි බවද එරට බලධාරීන් අනුතුරු වංගවා තිබෙනවා. භූකම්පනයෙන් විදුලිය බිඳ වැටීම් වාර්තා වන අතර යටිතල පහසුකම් වලට දැඩි හානි සිදුව තිබෙනවා. පිලිපීන ගිනිකඳු හා භූකම්පන විද්‍යා ආයතනය පවසන්නේ භූකම්පනයේ හේතුවෙන් සුනාමි අවදානමක් නැති බවයි. එසේම භූකම්පනයෙන් සෙම්බු නගරයට දැඩි බලපෑම් එල්ල වී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුවත් දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.